ආයුබෝවන් චතුවන් මාලි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස පොඩි මාළු කරියක් හදන හැටි ගෙනාවා. එහෙනම් අපි බලමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මාව subscribe කරන්න. අපි වීඩියෝ එකට ගිහින් බලමු. දහරන් තියෙන්නේ ටිකක් ලොකු සාලයෝ. ඒ ටික මම හොඳට දෙහි ලුණු එකතු කරලා සෝදලා පිරිසිදු කරලා අරගෙන මම ඒකට ලුණු ගම්බිරිස් කහ ටිකක් අතගාලා සීසන් වෙන්න තිබ්බ විනාඩි 10ක් 15ක්. මගේ මාළු ටික සීසන් වෙනකන් මම මගේ බෙන්ඩ ජාර් එකට දාගත්තා. ගොරක බීකි දෙකක්, සුදු ලුණු බීකි දෙකක්, ඉඟුරු කෑල්ලක්, කනද මුංගු කරාඹු නැටි වලින් 3 ගානේ, ඒ වගේම අම්මිරිස් කරල් දෙකක්, කරපිංචා ඉත්තක්, කුරුඳු පොත්තක්, ගම්බිරිස් ඇට තේ හැන්දක්. මේ සියල්ල මම හොඳින් අඹරා ගන්නවා. මේ තියෙන්නේ මම අඹරාගත්ත පේස්ට් එක. දැන් ඒකත් සූදානම්. දැන් ඉතින් මාළු ටික හදමු. දැන් මාළු උයන ඇතිලිය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වෙනකොට ලුණු ටිකක් කපාගත්තු ලුණු ටිකක් සහ රම්පේ ටිකක් එකතු කරලා ඒක ටිකක් රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. දැන් මම මේකට මිරිස් කුඩු මෙසහඳක් එකතු කර ගන්නවා. ඒකත් ටිකක් තෙලේ තෙම්පරාදු කරලා මිරිස් කුඩු ටික තෙම්පරාදු වෙනකොට මම මගේ කොටාගත් පේස්ට් එක මේකට එකතු කර ගන්නවා. ඒකත් මේ විදිහට කලවම් කරලා තත්තර කීපයක් විතර හොඳට මේක තෙල් පෑදෙනකන් ලිපේ තියාගන්න. මම එකතු කරගත්තු පේස්ට් එක ටිකක් තෙලෙන් බෙදුනට පස්සේ මම ඒකට වතුර කෝප්ප කාලක් විතර දැම්ම බෙන්ඩ ජාර් එකත් හොදලා ඒකත් එක්ක දැන් මේකත් උතුරනවා. මම දැන් මේ වෙලාවේදී මගේ මාළු ටික එකතු කරගන්නවා. මම දැන් මගේ මාළු ටික මේ විදිහට මේකට එකතු කරගන්නවා. බලන්න මේ වෙනකොටම කොච්චර ලස්සන පාටක් තියෙනවද කියලා. ඉතින් මේ විදිහට මගේ මාළු ටික මම එකතු කරලා දැන් මගේ මාළු ටික මම සියල්ලම එකතු කරගත්තා. මම ඊට පස්සේ කරන්නේ මේක විනාඩි 3ක් විතර වැඩි ගින්දරේ වහලා උයා ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 3කට පස්සේ මම මේ මාළු හිමින් අනිත් පැත්ත පොඩ්ඩක් පෙරලලා පරිස්සමට පෙරලා ගන්නවා. ඊට පස්සේ නැවතත් මම විනාඩි කිහිපයක් අඩුම ගින්දරේ වහලා උයා ගන්නවා. දැන් මගේ මාළු කරිය හැදිලා තියෙන්නේ. ඉතින් දැන් මම ලිප ඕෆ් කරලා ලිපෙන් බා ගන්නවා. ඔයාලට ඕන නම් මේ ඉස්ම අඩුවෙන් තියාගන්න ඕන නම් කැමැත්ත අනුව මට ඉස්ම ටිකක් තියෙන්න ඕනි කියලා හිතෙච්ච නිසා මම ඉස්ම ටිකක් තියාගෙනම ලිපෙන් බාගත්තා. ඔන්න ඉතින් මාළු එක නම් උයලා ඉවරයි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව subscribe කරන්න, යාළුවොත් එක්ක share කරගන්න. වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.